දැන් හොඳට බලන්න දැන් අපි මේ මිනිස්සෙක් කියන්නේ මේ ළමෙක් ඉපදුනාට පස්සේ මේ ළමයාට මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම හරිම කුතුහලයක්. ඔහු මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම පුදුමාකාර කුතුහලයකින් තමයි දකින්නේ. ඇත්තටම ඔහු මේ ලෝකෙට එන්නේ අමුත්තෙක් විදියට. ඉතින් ඔහු මේ ලෝකෙට අමුත්තෙක් විදියට එනකොට අර ළමයාට මේ ලෝකේ අර ඉන්න අර සියලුම අනිත් මිනිස්සු ටික මේ අමුත්තව බාරගන්නේ පුදුමාකාර ආදරයකින්. ඒ වගේම ළමයාගේ පැත්තෙන් අනිත් පැත්තට ඔහු දකින සියල්ල දේ ඔහුට ස්පර්ශ වෙන සියල්ල දේ ඔහු අත්විඳින සියල්ලම ඔහුට මහා ලොකු කුතුහලයක්. ඒ සියල්ලම ඔහු තුළ ඔහු අමුතු චමත්කාරයක් තමයි. කූඹියෙක් ඇවිදගෙන ගියා. ඔහුට ඒක පුදුමාකාර චමත්කාරයක්. කුරුමිනියෙක් දැක්කත් ඒකත් පුදුමාකාර චමත්කාරයක්. මලක් පෙපෙනවා දැක්කත් ඒක පුදුමාකාර ආශ්චර්යයක් වුණ දකිනවා. ඒ වගේම මේ පොඩි ළමයාවත් අනිත් සියල්ලටම තේරෙන්නේ පුදුමාකාර ආශ්චර්යයක් විදියට. මොකද ඔහු මේ ලෝකෙට අමුත්තේ. ඒ ඔහු අමුත්තෙක් විදියට මේ ලෝකය දකිනවා. ඒ වගේම ඔහු මේ ලෝකයට අමුත්තේ. ඔහු අනිත් සියල්ලම දකින්න අමුත්තෙක් විදියට, ආගන්තුකෙක් විදියට තමයි ඔහු මේ ලෝකයට එකතු වෙන්නේ. ඒ වගේම අනිත් සියලු දෙනාම සියල්ලම ඔහු බාරගන්නේ ආගන්තුකෙක් විදියට මුලින්. ඊට පස්සේ ක්‍රමානුකූලව මේ ආගන්තුක බව නැති වෙලා ගිහිල්ලා අර අමුත්ත කියන කතාව නැති වෙලා ගිහිල්ලා එක්තරා විදිහක අයිතිවාසිකමක් එන්න පටන් ගන්නවා. ඔහුට ඉස්සලාම එනවා අයිතිවාසිකමක් වෙන්න මේ විදිහට. අපි දැන් ළමයාට ඉස්සලාම කියලා දෙනවා මෙන්න මේක තමයි පුතාට අයිති කොටසක් තියෙනවා. මේක තමයි ඔබේ ඇහැ. මේක තමයි ඔබේ කන. මේක තමයි ඔබේ නාසය. මේක තමයි ඔබේ ඇඟ. එතකොට මේ තමයි ඔබේ අම්මා. මේ තමයි ඔබේ තාත්තා. මේ තමයි පුතාගේ සෙල්ලම් බඩු ටික. මෙන්න මේ විදිහට විවිධාකාර දේවල් වලට අයිතිවාසිකමක් පැනවෙන්න පටන් ගන්නවා. මේ අයිතිවාසිකම බාහිර අභ්‍යන්තර විදිහට බෙදෙනවා ඊට පස්සේ. දැන් මුලින් හැක් කියන එකට උට අයිතිවාසිකමක් තිබුණේ නෑ ඇස කියන එක. උට ඇස කියන එකට අයිතිවාසිකමක් කියනවා. මේක මගේ ඇහැ කියන එක. ඒ ඇහැ කියන එකට තිබ්බ ආගන්තුක බව නැති වෙලා ඔව් ඇස කියන එකේ අයිතිවාසිකමක් වෙනවා. ඒක පදිංචි වෙනවා. ඇස කියන එකේ පදිංචි වෙන්න පටන් ගන්නවා. ඊළඟට අම්මා කියන එකේ පදිංචි වෙනවා. ඔව් අම්මා කියන එක කියන තවදුරටත් ආගන්තුකෙක් වෙන්නේ නෑ. අම්මා ඔහුට අයිති. අම්මා ඔහුගේ. අර සෙල්ලම් බඩුවක් කියන එකක් ආගන්තුක දෙයක් වෙන්නේ නෑ. සෙල්ලම් බඩුව ඔහුට අයිති. දෙන්න මේ විදිහට අයිතිවාසිකම් පැනවෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අයිතිවාසිකම නිසා ඔහුගේ මේ ආගන්තුක බව ඔහුට අමතක වෙනවා. අර ආගන්තුක භවයේ තියෙන සුන්දරත්වය අමතක වෙනවා. උදට බලන්න ඔබ යම් තැනකට ගියොත් ඔබගේ
ඥාතියෙක් එහෙම නැත්නම් ඔබගේ යාළුවෙක්ගේ නිවසකට ඔබ ආගන්තුකයෙක් විදිහට ගිය ගමන් ඔබට මේ ආගන්තුකත්වයට එක්ක ලොකු සැලකීමක් ඒ පැත්තෙන් ලැබුණා සහ ඔබටත් ඒ ආගන්තුක බවත් එක්ක ඔබ ලොකු කුතුහලයකින් ලොකු ආශ්චර්යයක් එක්ක විඳින්න. මම හිතන්නේ දැන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න බොහෝ දෙනෙක් විදේශගත වෙලා ඉන්නේ. ඒ හොඳට බලන්න ඔබ ඔය කියන රටට ගිය පළවෙනි කාලේදී මුල් කාලේදී ඔබ අප්‍රමාණ සුන්දරත්වයක් දැක්කා. හැබැයි ටිකක් මේක පදිංචි වෙන්න ඔබේ සුන්දරත්වයේ කියන එක ඔබට නැතුව ගියා. ඒක අයිතිවාසිකම එනකොට ඔබ අර කලින් හිතාගෙන ඉන්නව අර සුන්දරත්වය නැතුව ගියා. ඒ කියන්නේ දැන් හොඳට හිතන්න ඔබ යම් රටකට යනවා සංචාරකයෙක් විදියට. ඔබ යම් රටකට සංචාරකයෙක් විදියට ගියාන් පස්සේ යම් රටකට හරි ප්‍රදේශයකට හරි ඔබ යනවා සංචාරකයෙක්. මේ සංචාරකයෙක් විදිහට ගියාන් පස්සේ ඔබ මේ නොදකින්න මහා අපූර්ව සුන්දරත්වයක් දකිනවා. ඒකට ඔබ ජීවිතේ සමහරට ඔබට ලැබපු හොඳම අත්දැකීම ඒක වෙන්නේ. හැබැයි ඔබ යම් තැනකට පදිංචියට ගියාට පස්සේ ඒ සුන්දරත්වය නැති වෙන්න පටන් මේ ළඟදී අපේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් මේ මීමුරේ පැත්තේ සංචාරය කරා. එතකොට ආපු කතාවක් තමයි අපිට මීමුරේ ලස්සන වුණාට මීමුරේ ජීවත් වෙන මිනිස්සුන්ට මීමුරේ ලස්සන නෑ. ඒ කියන්නේ දැන් මේ අපි දකින මීමුරේ කියන ඒ ගමේ දකින සුන්දරත්වය ඒ පදිංචිලා ඉන්න කෙනාට කවදාවත් දකින්න බෑ. ඒ වගේ තමයි දැන් ඔබ ආගන්තුකයෙක් විදියට අමුත්තෙක් විදියට යම් තැනකට ගියන් පස්සේ ඒ දකින්නේ සුන්දරත්වය ඔබ එහි පදිංචිකාරයෙක් වූ ගමන්ම නැතුව යනවා. ඒ කියන්නේ ඔබට යම් කිසි අයිතිවාසිකමක් පැනවෙච්ච ගමන් නැතුව යනවා. ඒක ඔබගේ සම්බන්ධතාවලටත් ඒක එහෙමයි. ඔබ ඇත්තම කියනවා නම් ඔබ මේ සම්බන්ධතාවවලට අයිතිවාසිකම කියන මොහොතේ සිටම ඇත්තට මේ සම්බන්ධතාව බිඳ වැටෙනවා. ඒ සම්බන්ධතාවයේ තියෙන සුන්දරත්වය ඔබගේ දින මේ මානව සම්බන්ධතාවවල තියෙන සුන්දරත්වය ඒක සම්පූර්ණයෙන්ම ඇදන් වැටෙනවා. ඒකට තියෙන අයිතිවාසිකම සම්පූර්ණයි. අයිතිවාසිකම නැති වුණා. ඒ අයිතිවාසිකම පැන වුණාට පස්සේ ඒ ඔබට අමතක වෙනවා මෙතන හැම වෙලාවෙම තියෙන්නේ බොහොම తాවකාලික ගනුදෙනුවක් විතරයි කියන්නේ. ඇත්තටම ඔබ හැම වෙලාවෙම මෙතන ආගන්තුකෙක් බව ඔබට අමතක. ඔබ එක්තරා කාලයකට එක්තරා පුද්ගලෙක් හරි එක්තරා ප්‍රදේශයක හරි එක්තරා ද්‍රව්‍යයක හරි එක්තරා වස්තුවක හරි කොමන හෝ යමක එක්තරා කාලයකදී ආගන්තුකෙක් සිටිනවා. ඒ වගේ මේ දෙයක් හරි මේ පුද්ගලයාත් ඔබේ ආගන්තුකෙක් බවට පත් වෙලා සිටිනවා එක්තරා කාලයකට සීමිත කාලයකට. හැබැයි අපිට ඕනේ වෙනවා මේක මේ පදිංචි වෙන්න මේ අයිතිවාසිකම් මේ අයිතිකාරය මේ අයිතිකාරය වෙච්ච ගමන් ඔබට ඒ අර ආගන්තුකයා විදියට ඔබ විඳ ඒ සුන්දරත්වය ඔබට කවදාවත් විඳින්න හම්බ වෙන්නේ නැහැ. ඔබට ඒ අයිතිවාසිකම් හම්බෙච්ච ගමන් ඔබට අයිතිය හම්බෙච්ච ගමන් කවදාවත් ඒ සුන්දරත්වය ඔබට ලැබෙන්නේ නැහැ. මම ඔබට ලෞකික ජීවිතයේ උදාහරණයකින් මම කියන්නම්. ඒ කියන්නේ ඔබේ පෙම්වතිය ඔබේ බිරිඳ වෙච්ච ගමන් එහෙම නැත්නම් ඔබේ පෙම්වතා ඔබේ ස්වාමියා වෙච්ච ගමන් ඔබට අයිතිවාසිකම පැනවෙච්ච ගමන් ඔබට දැනෙන වෙනසක් වෙලා යනවා.
අර තිබ්බ සුන්දරත්වය කියන එක සම්පූර්ණයෙන්ම ක්‍රමානුකූලව අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ආගන්තුක බව කියන එක නැති වෙච්ච ගමන් අපි මොකක් හරි දෙයකට ඒ තියෙන ආගන්තුක බව නැති වෙච්ච ගමන් ඒට අයිතිවාසිකම පැන වෙච්ච ගමන් ඒ ලොකු දුකක් හටගන්නවා. ඒකේ තියෙන ආශ්චර්යයේ සුන්දරත්වය අපි දකින්නේ. හැබැයි අපි තෝරගත්තා නම් මේ හැම දෙයකටම අපිට අපි මේ හැම දෙයකටම අපි ආගන්තුකයි. ඒ වගේම මේ හැම දෙයක්ම අපිට ආගන්තුකයි. ආගන්තුකයි. මේ අපි පොඩි කාලයකට තමයි මේ පදිංචි වෙන්නේ. එහෙම නැත්නම් මේ සම්බන්ධතාවයේ තියෙන පොඩි කාලයකට. එහෙම නැත්නම් මේ සම්බන්ධතාවයේ තියෙන අතිශය පොඩි කාලයකට. ඒ මොහොත තුලදී ඔබ අමුත්‍යක් වෙලා ඉන්න පුළුවන් නම් ඔබට ආගන්තුකෙක් වෙලා ඉන්න පුළුවන් නම් ඔබ පුදුමාකාර සුන්දරත්වයක් අත්දිනවා. ඒ කියන්නේ ඔබ අර එක රටකට යනවා. ඒ රටේ සංචාරකෙක්. ඔබ කිසි දෙයක් ඔබේ අයිති කරගන්නේ. ඔබ නවතින තැනක්වත් අයිති කරගන්නේ. ඔබ දකින්න තැනක්වත් අයිති කරගන්නේ නැහැ. ඔබට හම්බෙන කෙනෙක්වත් අයිති කරගන්නේ නැහැ. ඒ සියල්ලම ඔබට අත්දැකීම් ටිකක් විතරයි. ඒ සංචාරය ඔබට ඒ සංචාරය ඔබට ජීවිත කාලේ පුරාම පුදුමාකාර අත්දැකීමක් ලබනවා. ඉතින් මම ඔබට කියන්නේ ඔබ මේ කරන්නේ සංචාරයක්. ඔබ මේ ලෝකෙට ඇවිල්ලා මේ කරන්නේ සංචාරයක්. හැබැයි ඔබට අමතක වෙනවා තමයි සංචාරකෙක්. තමයි ආගන්තුකෙක් බව ඔබට අමතක වෙනවා. මේ අමතක වීම තමයි ඇත්තටම සංසාරය කියලා කියන්නේ. වෙන මොකක්වත් ඔබට මේ මෙච්ච අමතකයි. ඔබ අර ආගන්තුකෙක් විදියට සංචාරකෙක් විදියට ආපු ගමනේ ඔබ මේක පදිංචි වෙලා ස්ථිරව පදිංචි වෙන්න උත්සාහ කරනවා. ඔබ ස්ථිර අයිතිවාසිකමක් ගන්නටපත් වෙන්න. ඒ ඔබ හුදු සංචාරකෙක් පමණක් බවටපත් වුණා නම් හිතන්න මිනිස්සුන් මුළු ජීවිත කාලය ඔබ දැන් මේ යම් කිසි තැනක සංචාරයක් කරනවා. ඒ සංචාරය කරද්දී ඔබට ඒක ඔබ ජීවිතයේ තියෙන හොඳම අත්දැකීම වෙන්න. ඔබ ලස්සන තැනකට යනවා සංචාරකයෙක්. ඉතින් ඔබ මේ අයිතිවාසිකම කියන එක අයින් කරලා ඔබ සංචාරකෙක් බවට පත් වුණා නම් ඒ සංචාරකෙක් විදියට ගත කරන ජීවිතය ගත කරන්න ගත්තා නම් ඒ සංචාරකෙක් තුළ තියෙන ඒ සුන්දරත්වය ඒ අත්විඳින සුන්දරත්වය ඔබ මුළු ජීවිත කාලයටම අත්විඳිනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ තියෙන අර තණ්හාව නිසා ඔබට මේ සංචාරකයේ විඳින සුන්දරත්වය අත්විඳින්න වෙන්නේ. ඔබ මහා අප්‍රමාණ දුකකටපත් වෙනවා. ඉතින් මේ කාරණේ පොඩ්ඩක් තෝරගන්න. ඉතින් මේ සංචාරකයෙක් කියන කතාව උඩින් ගන්න එපා. ඒක තව ඇතුළට ගිහිල්ලා බලනකොට අපිට පේනවා මෙහෙම. ඔබ ඇත්තටම අන්තිමට කියන ඔබ පෙනීමට සංචාරකෙක් නෙමෙයි. පෙනීමට ආගන්තුකෙක්. ඔබ මේ පදිංචි. ඔබ ඇසීමේ පදිංචි. ඔබ ආගන්තුකෙක් වෙන්නේ. ඔබට දැනීමට ඔබ ආගන්තුකෙක් වෙන්නේ. ඔබ මේ පදිංචි වෙනවා. ඔබට එන මේ සිතුවිලි වලට ඔබ ආගන්තුකෙක් වෙන්නේ නැහැ. ඔබ එහි පදිංචි වෙනවා. ඉතින් මේ අවසානයේදී මෙහෙම ගිහිල්ලා අන්තිමේදී ඔබ ඇසකනාසිය දිව ශරීරයේ මන කියලා හරි. එහෙම නැත්නම් පෙනීම දැනීම ඇසීම සිතීම කියලා. මෙන්න මෙතනට ඇවිල්ලත් ඔබ එහි පදිංචි වෙලා ඔබ අයිතිවාසිකම් කියලා ඔබ අයිතිකාරයෙක්. එහෙනම් අයිතිවාසිකම් කියලා අයිතිකාරයෙක් වෙච්ච ගමම තමයි මේ සියලු ප්‍රශ්න ටික පටන් ගන්නේ. ඔබ එහි තියෙන ආගන්තුක බව තිබ්බනම් එහි දැක්ක තියෙන ආගන්තුක බව ඔබට අත්දැක්කම ඔබ මෙතනින් එහාට ගිහලා මේ කතාව පැහැදිලි කරගන්න. එතකොට අර සංචාරකෙකු තුල තියෙන නිදහස, ඒ තියෙන සුන්දරත්වය ඔබ අත්දකිනවා.